Boys and girls, welcome back. අද අපි කරන්න යන්නේ CWR ගේ map වල තියෙන secret සොයන එක. ඒ කියලා ඇහුවොත් හේතුවක් නැහැ. එයාගේ දර එක්කෙනා බිස්කට් එකක් දෙන්නම් කිව්වේ කියලා. ඒ වගේම කලින් වීඩියෝ එක වගේම මේකේ truths කීපයක් තියෙනවා. 1. no item. 2. no hacking or mod. තව දෙයක් තමයි මේ රූල් එක තාපකාරයි. මොකද මම දන්නවා මේකේ තියෙන වේදනාවන් දැක්කම පස්සේ මම මේක අයින් කරනවා කියලා. හරි. මම ඉතින් ඇවිත් 5000 වැඩි කියලා පටන් ගත්තා ලොබියෙන් වැඩ. එදා ඊට පාරට තිබ්බා. දවස ගැන එච්චරම මතක. මේ ලොබියේ විශේෂ දෙයකට කියලා තිබ්බේ එක මේක දෙයක්. හැතැම්මක් විතර වික පාකෝ පොස්ට් එකක්. මේක එන්නේ කියන කට්ටිය දන්නේ නැහැ කියලා මට හොඳටම ෂුවර්. මොකද මම දැනගත්තේ යාළුවෙක් කිව්වන් පස්සේ. දැන් උඩ හිතනදී මම මේ පාකෝ එක සම්පූර්ණයෙන්ම කරා ගියා. ඇත්තටම කිව්වොත් මම එහෙම කරේ නැහැ. මොකද මට කරන්න බැහැ. ඒ වගේම CWR ගේ මැක් හදාපු කට්ටියට මේකේ එක දෙයක් අමතක කරලා තිබ්බා. ඒ තමයි උඩින් යන එක. මේගොල්ලෝ යටින් යන එක ඒකට උඩින් යන එක ගැන හිතලා තිබ්බේ නැහැ. ඉතින් මං කැඩේ වටේ ගිහිල්ලා උඩින් පැන්න එක. පළවෙනි සීක්‍රට් එකේ නම් වැඩි දෙයක් තිබ්බේ නැහැ. සසේ ඉසිය කියලායි ඊවයි ඉස් ද වෙස්ට් කියලායි විතරයි තිබ්බේ. හැබැයි මං හිතන්න සසේ කැලන හැබැයි වෙනස් වෙනවා. මොකද ඊයේ ගිහිල්ලා බලද්දී ඒක තිබ්බේ නැහැ. මෙන් සර්වර් එකකින් පස්සේ මං ගියේ බෙඩ් සර්වර් එකට. ස්පොයිලර් දෙන්න. ඒකේ පුත් තිබ්බේ නැහැ. ඒකින් පස්සේ මම ගියේ CWR ගේ දුවස් සර්වර්. තව ස්පොයිලර් එකක්. ඒකේ පුත් තිබ්බේ නැහැ. දැන් මොකක් කරේ පාවෙන අයිලන්ඩ් එකක් කරේ. මම හිතන්නේ ඒක සීක්‍රට් එකක් කියලා. ඊට පස්සේ මම ගියේ CWR ගේ සයින් 1 එකට පහක් ස්කයි බොක්ස්. ඔව්. තව ස්පොයිලර් එකක්. ඒකේ පුත් තිබ්බේ නැහැ. ඊළඟට මම ගියේ කිප්පි ඉපරට. හොඳලාට මේකේ තිබ්බේ නැහැ ස්පොයිලර්. ඒ වගේම මම කියන්න ඕනේ මේක තාම කරලා තියෙන අමාරුම චැලෙන්ජ් එක. මොකද ඒක ලස්ස බුද්ධිම දෙක් කියලා තියෙනවා. PvP ගහගන්න තැනක මැප් එක බලනවා තරම් අමාරු වැඩක් නෑ දරු කියලා. ඒ කිව්වේ මොකක්ද කියලා තේරෙන්න මට වැඩි වෙලාවක් ගිහින්. මොකද මේ ගානට දෙත් තිබ්බ එක මෙන්න මේ ගාන වෙනකොට තමයි වීඩියෝ එක අවසන් වුනේ. දැන් මගෙන් දෙන්න මේ මොකක් කරගන්නද කියලා අහන්න එපා. මොකද මම මිනිස් පාස් කර කියලා හිටියේ විනාඩි 2ක. ඒ වගේම ඒ හිටපු තත්පර ගිහින් මට මැප් එකේ වැරද්දක් හොයාගන්න පුළුවන්. ඒ තමයි මේ පඳුර හදලා තියෙන පාකෝ කරන්න පුළුවන් විදිය. ඒක වැරද්දක්. ඕනි කරලා වෙතින් යන්න. කාටත් අයිටම් එකක් ඕන. මොනවද මේ කියවන්නේ? මොකක් හරි. මාත් එක තමයි කෙනෙක් ආවා. එයා මේක බලනවා නම් සෝරි වෙන්න ඕන. මගේ ඉන්ටර්නෙට් එක ස්පීඩ් වෙන නිසා මාව ගියා. ඉතින් මම ඒකෙන් පස්සේ ආයෙත් කොහොමද ඒක දැනගන්න නැවතුනේ. විශේෂත් එකට තිබ්බේ අපිට හැක් කරනවා කියලා මට ටික වෙන්නන්න පුළුවන් විච් විතරයි. වෙන එකක් නම් විතර කරන්න පුළුවන් කියලා මම හිතන්නේ. සිවිද එක නසා ගන්න මේකේ බණ්ඩ කැරෙන්නේ. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මම මේක සීක්‍රට් නම් 2 විදිහට දානවා. ඒ වගේම මම මේක නම් කරනවා. ඔක කියලා මම හිතන්නේ. ඔගොල්ලෝ මොකක් කරද? කොහොමද මම ඊළඟට ගියේ අපේ ගිටාර් ගහන ගෙම්බ ගාවට. ඒගොල්ලෝ බලන්නේ මේක විශේෂයක් ඉදිරි ගන්න කියලා. මොකද මට මෙතනට එන්නම මොකක් හරි ග්ලිච් එකක් පාස් කරනවා. මම හිතන්නේ මේක ලැග් කියලා. ඉතින් මගේ ඊළඟ නවන්නේ අපේ පටන් ගන්න ගනම තියෙන කැස්ට් එක. හැබැයි නැති කියලා විශේෂයක් කරිත් නැහැ. වර්ෆාම් කරේ විතරයි. කට්ටේ නැහැ කම්පියුටර්. ඊට පස්සේ මම කරේ මැප් එක වටේ ආපහු වටේ ගිහින් එන්න එතකොට තමයි මට හම්බුනේ මට මගේ විතර සීක්‍රට් දෙකක්. පළවෙනි එක තමයි කමෙන්ට්ස් වලින් අතුල ගාලුනේ විතරයි වෙනස් කරන්නේ එළිවර කරන්නේ. මේක සීක්‍රට් එකක් නේ කොම්පියුටර් මම අහනවා මම දන්නේ නැහැ. දෙවෙනි එක තමයි මෙන්න මේ කේව් එක. මේක නේ හීරෝ බෑන්ගේ කේව් එක වගේ පෙන්නනට මේක ඇත්තටම CWR ගේ තියෙන ඩෙඩ්ලියස්ට් ට්‍රැප් වලින් එකක්. ඒ වගේම මේගොල්ලෝ ලාවල මැන්න කට්ටියට විශේෂ ටෙස්ට් මැසේජ් උගත් දාලා තියෙනවා. නයිස්. ඊට පස්සේ මම බැලුවේ ඒ වගේ තව දෙයක් මට මග ඇරලා දෙන්නවා. ඔව්. ඒ වගේ තව දෙයක් මට මග ඇරලා තිබ්බා. හැබැයි මොකක් කරේ ඒක උඩ ඒගොල්ලෝ හිතලා තියෙන්නේ. වඳුරු ටිකක් දැම්ම මගේ දුර පේන්නේ නැති උගුසැස් වලට ඒක හංගන්න පුළුවන් නේ කියන. හැබැයි CWR ඕන් එක දැනට අපි සීක්‍රට් 4ක් හොයාගෙන ඉවරයි. ඒ වගේ ඊළඟ එක නම් තනි කරලා කිව්වා. මොකද මේකේ කවුරු හරි රතුින් යනුක්කගේ පස්සෙන් පන්නේ මේ කඩු නිසා. කොහොම හරි අරන් ගියා. මොකද යා නැත්තම් මම මේක හොයාගන්නේ නැහැ. කොටේ මිනිස්සු මෙහෙමයි සිදුවේ. එයා මාව පන්නන් ඉඳි මම මෙන්න මේ ලාව එකට පැන්නා. ඒක කියලා මම දන්නේ. හැබැයි මොකද හරි මම පැන්නා. හැබැයි එතන වැඩක් කරේ දෙයක් තිබෙත් නැහැ. හරි නෙවෙයි ජස්ට් ටැග් කරන්නේ. admins please මේක වෙනස් කරන්න. කොහොම හරි මම ඊළඟට ගියේ මැප් එකේ වම් පැත්ත චෙක් කරන්න. එතකොට තමයි මට හම්බුනේ ලෝඩ් ගේම් එක වෙනස් එක. හැබැයි ඒක විශේෂ දෙයකට කියලා දැක් තිබෙන්නේ ලෝඩ් එකෙන් බැරෙන්නේ. ඉතින් කිප්පේ කියලා තියෙන ඔක්කොම හෙවුවෙන් පස්සේ මම ගියේ සර්වයිවල් එකට. හොඳ වෙලාවට මේකේ ස්පොයිලර්ස් නැහැ. ඉතින් සර්වයිවල් වලට ගිහිල්ලා මම පළවෙනි වැඩම කරේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තැන්ජෝන් මුසබගේ ඉන්ඩස්ට්‍රි එක විසයිට් එකක් ගෙවෙන්නේ නැත්නම් ඇති. ඊට පස්සේ මම ගියේ මොකක් හරි ඩන්ජන් අයිලන්ඩ් එකට. ඩන්ජන් ජුවට මේක නම් ඩන්ජන් එකක් වුණාට වෙන්නේ. නයිස් කැලලක තියෙන එක.
කොහමරි මම ඒකෙන් දුක් තිබෙන පින්ද මං ගියා මේ 아무තු මොකක් කරේ අයිලන්ඩේ මේක මොකටද දන්නේ පාවිච්චි කරන්න එක ඒකෙන් දුක් තිබෙන්නේ නැහැ ඒක නිසා මං ගියා ඊළඟ ඒ වගේ මේකෙදි ගිහලා මොකක්ද 아무තු සයින් එකක් හම්බුනා මං හිතන්නේ ඒක ට්‍රාන්ස්ලේට් කරේ I am not 10 years old කියලා ඊට පස්සේ මං ගියේ VIP zone එක VIP zone එක කියවට හැබැයි මේක නිකන් homeless zone එකක් වගේ setup දාගෙන මොනා කරනවද දන්නේ කොහමරි ඒකෙන් දුක් තිබෙත් නැහැ කොහමරි මං ඊළඟට ගියේ කසිනෝ කවුරුත් බෑම කියන්න එපා මං ඉවරයි වුණා කොහමරි මම මොකක් හරි ඒකට මේ නෙලන් රිවීල් තියෙනවා ඒ වගේ මේ වෙලාවට තමයි මට හම්බුනේ මගේ 6 වෙනි සීක්‍රට් එක හැබැයි බොරු කියන්න ඕනේ නැහැ මම එක තුන තවත් මිස් කරගෙන ඉහදී ඒ වගේ මේක ඇරි දෙයක් තිබෙත් නැහැ ඊට පස්සේ මං කරේ හම්බෙච්ච බටන් වගේ කෝපු ඒක තමයි මට තේරුනේ මෙතන විතර බටන් තියෙන්නේ මෙතන සීක්‍රට් ටෝ එකක් තියෙන නිසා ඒක නිසා සීක්‍රට් ටෝ එකක් තියෙන්න පුළුවන් තරම් මම අයින් කරලා බැලුවා කොහමරි මම හරි ඒකින් පස්සේ මං කරේ ආපහු වතාවක් සර්ච් කරලා බලුවා මොකද මට හොඳටම ෂුවර් මම තව ඒවා මිස් කරලා ගියා කොහමරි එහෙම සර්ච් කරායින් පස්සේ මට හම්බුණා මගේ 7 වෙනි සීක්‍රට් එක lost is the smooth thing කොහමරි ඒකින් පස්සේ මං ගියේ ආවෝ සර්ච් කරන වෙලේ කොහමරි වැඩි වෙලාවක් තියෙනවා මට ඊළඟ සීක්‍රට් එක හම්බෙන්න හැබැයි ඇතුලේ වැඩි දෙයක් තිබ්බේ සයින් දෙවෝ ඔලුව විතරයි මම නම් හිතන්නේ සහෝදරයා හොඳ කාලයක් ගත කරනවා කියලා කොහමරි අපි දැන් කරපු වැඩේ 99 යන ඉවරයි ඉතින් තියෙන්නේ මට මොනවද මිස් කරලා තියෙන්නේ කියලා බලන්න කිව්වා 2 moments later. well හොඳ මේවට මිස් වෙලා කොහමරි TWR ඔයගොල්ලෝ දින්න දැන් Google බලන්න එපා මං ඒ එහෙම කිව්වේ මොකද ඒක තමයි මේගොල්ලෝ මැප් එකේ හංගලා දිනවා සුපිරියට මම නම් හිතන්නේ මං කීනකින්වත් මේව හොයාගෙන ඉන්නේ ඉතින් ඒක දැක්ක ගමන්දී මට කියන්න තියෙන්නේ TWR ඔයගොල්ලෝ දින්න තමයි ඒ වගේම මට මිස් වෙලා තිබ්බේ කිට්ටි වෙබල් එකයි ෆයිබල් වල හතරයි බබල් යන්න කලින් මේ වයිස් ද බෙස්ට් මොකද මෙයා තමයි මම හිතන්නේ හදලා තියෙන්නේ අද පික් කරු කරන්නේ තමුගල මෙච්චර ඩබල් හිටියනම් කොහොමද දැන් කිව්වේ ඒ වගේම have a nice day